නෑ මම මේ බේකරේ වැඩට යනවා bro. What a nonsense bro. You know I'm කපුනෝ. මම කපුව එන්නේ මල්ලේ. කපුකම යන තු වෙන කොහේ යන්නද? Oh shit. මේ ගමේ මිනිස්සුන් ගැන මොළ හරි ආවුල්ලප්පා. කලබල වෙන්න බෑ කපුවයි නේ. ඒක නෙමෙයි. අම්මින්නත් එක හිටියේ. තනියෙන් ඉඳලා එපා වෙලා ඉන්න කපුවයි මගුලක් කතා කරන්නත් ඕනේ. Oh shit. Oh really? Oh, wow. මගුලන්නේ. හරි bro මට කියන්න ඔයා මොනවද බලන ගෑල්ලමගේ බලන qualifications කියලා. කපුවයි මේකයි සීන් එක. මට qualification කියලා එහෙම මොකුත් ඕනේ නැහැ. qualification කියන්නේ මොකද? අඳින මොකක් කරද? Oh shit. No bro no. මෙහෙමයි. ඔයා කියන්නේ කපුවයි කියන්න මට ඕනේ උපරිම උයන්න පුළුවන් වුණා නැති කපුවයි. පොඩ්ඩක් පොඩ්ඩක්. ඔයා කියන්න මම අහන එකට උත්තර දෙන්න bro ඔයා කියන්න මට කෙල්ල උස්ස වෙන්න ඕනද ටෝල් වෙන්න ඕනද? ෆැට් වෙන්න ඕනද බිග් වෙන්න ඕනද? ඒ වගේ මට පොඩ්ඩක් එයාගේ මොනවද ඔයා බලන්නේ කියලා පොඩ්ඩක් කියන්න. මට එහෙම මොකුත්ම ඕනේ නැහැ කපුවයි. මට ඒ කෙල්ලට උයන්න පුළුවන් වුණා නම් හොඳට ඕම ඇති. උයන්න පුළුවන් වුණා නැති. Oh no bro I'm too late bro. Wait. අනේ කපුවයි මගේ වැඩේ බලන්න කපුවයි. Okay just give me 2 days bro. 2 days. No. Oh shit. Sorry bro. මෙහෙමයි. මට දවස් දෙකක් දෙන්න. Right? දැන් මම too late මම යන්න ඕන. මට දවස් දෙකක් දෙන්න bro. මම දවස් දෙකෙන් ඔයාට පණිවිඩයක් දෙන්න. උයන්න පුළුවන් කෙනෙක් නෝ. උයන්න පුළුවන් නම් ඇතිනේ. උයන්න පුළුවන් නැති. Right bro right. See you. I call you later. Okay. මම ඔයාලට call එකක් දෙන්නම් bro. Sure. කපුවයි Oh bro. කපුවයි අනිවාර්යෙන් බලන්න බෑ. ඔයා කියන්නේ කපුවයි තනිකඩ ඉඳලා සුදු රෙදි කහ වෙලා තියෙන කියන්නේ. Oh shit. Oh සුදු රෙදි yellow වෙලා විහිළුනේ මේ කපුවයි අත්ත කතාවක්. Right bro right මට late මම යන්න. මම ලොයිස් බල්ලා දෙනවා වැඩේ එල කිරබෝ. මින්මතු මගේ පපුවේ හුස්මක් ගානේ ඔබ විතරයි ඉන්නේ දන්නවනම් රත්තරනේ තමයි ඉතින් Uncle Theodorus, how are you, huh? මොකක් කිව්වේ? Oh no uncle. මම ඇහුවේ කොහොමද? අංකල්ට කොහොමද කියලා මම ඇහුවේනේ. ඉතින් 아무තු හොඳකුත් නෑ නරකකුත් නෑ. මේ කොළුව මොකෝ මේ පැත්තේ? මම මේ අර පැත්තේ යනකොට මම දැක්ක අංකල් මෙතන ඉන්නවා. දැකලා තමයි මම ආවේ. මොකෙක් දැකලා? No අංකල් කියන්නේ ඔයාව මම අරහේ යනකොට ඔයාව දැකලා තමයි මේ ආවේ. මේ ඒක නෙමෙයි අංකල් මේ මොකද මේ සිස්ටර් පේන නැත්තේ? Oh shit sorry සිස්ටර්ගේ මේ නංගි මොකද පේන්නේ නැත්තේ? කසාදයක් බැඳලා ගියාවත්ද? ඒකිට මොන කසාදද කවුපු කොළුවෝ මල පොතේ අකුරක් බැරුව ඔයගේ පැත්තේ හිටියා. අයියෝ අංකල් මේ don't worry මේ කපු කොළුව ඉන්නවානේ. මට කියන අංකල් නංගිට උයන්න පුළුවන්ද? ඉඳහංගෝ මං කෙලීට කතා කරන්න. කෙල්ලේ මෙහෙට ඩිංගක් කොරෙන්කෝ. ඇයි අප්පච්චි? උඹ මහගනින්කෝ.
Oh shit uncle. නංගි මට water glass එකක් ගන්න පුළුවන්ද? Not a big one, small one. මොකක්ද අයියා? No. Oh, shit. Sorry. Sorry. ඒක ඕනේ. මට කියන්න නංගිට මොනවද පුළුවන්? උයන්න පුළුවන්ද? මට ඉගෙන ගන්න නම් බැරි වුණා අයියා. උයන්න නම් පුළුවන්. Right. Okay. ඒ කියන්නේ උයන්න පුළුවන් නේ? Right. එහෙනම් ඒ ඇති. Uncle මම දොරට කතා කරා. මම ගිහිල්ලා එන්නම්. මම පණිවිඩයක් අරගෙන තමයි ඊළඟ පාරේ එන්නේ uncle. හරිද? එහෙනම් දැන් මම ගිහිල්ලා එන්නම්. නංගි එහෙනම් bye. Oh shit, මගේ කුඩේ uncle මගේ කුඩේ බැරුණා. तुझे देखा तो ये जाना सनम යකෝ උඹ මට බලන්න කිව්වේ උකුණද? එහෙම නැත්නම් අලිද? ඈ? Oh yeah bro. Man nice place එකක් හොයාගෙන තියෙන්නේ ආ. නියමයි. එන්න. ඉතින් මොකෝ වෙන්නේ bro? එන්න කපු එන්න. පොඩ ඉඳ ගන්න එන්න. ඉඳ ගන්න. Yo bro. නිකපු. නියම place එක. Nice place no? There are mountain no? Lot of mountain no? Really? I think how about married life? වාගේ කසාල් ජීවිතේ කොහොමද? අවුලක් නැහැ. ඉතින් කපුවයි ඒක සාදෙත් ඕක කරගත්තා. උයන්න දන්න කෙල්ලෙක් හම්බ වෙන ලොකුම දෙයක් කපුවයි. අනිවාර්යෙන් why not මෙහෙමයි ඕක ගොඩක් මල්ලි මම ඇත්තටම ගොඩක් රිසර්ච් කරා. ගර්ල් කෙනෙක්ව රිසර්ච් කරලා තමයි මේවාට මේ ජොයින් කරේ. මම ගොඩක් හෙව්වා. ඔයලා බලලා තමයි ජොයින් කරේ. ඉතින් ඔයාලා දැන් සතුටින් ඉන්නවා කියන්නේ ඒක my happy. ඉතින් මම මේ මනි බලාගෙන නෙමෙයි මේවා කරන්නේ මල්ලි. මම මනි බලාගෙන කරන කෙනෙක් නෙමෙයි. ඉතින් මගේ ඉතුරු සල්ලි ගන්න පුළුවන්ද? මල්ලි දැන් අපි අයියා කීව ඉඳලා හරියන්නේ නැහැ අයියා. මට බඩගිනි. කන්න මොනවා හරි ගේන්නකෝ. ඔයාට උයන්න පුළුවන් නේද නංගා? උයන්න පුළුවන් අයියා. උයන්න කන්න පුළුවන්ද? අයියෝ එහෙම හිතන්න එපා. ඔයා දෙන ඕන දෙයක් මං කනවනේ නංගා. ඉන්නකෝ එහෙනම්. මල්ලේ බ්‍රෝ අපි බැලුවොත් මේ මොකද්ද මේ? ඉතින් මං කිව්වේ අයියා උයන්න විතරයි පුළුවන්. හොඩියෙම උයන්න විතරයි පුළුවන්. මේක කන්න පුළුවන්ද? මිස්ටර් කපු bro උයන්න පුළුවන් නේද නංගිට sister it's a very nice letter no it's a very nice letter bro මම කියන්නේ bro දැන් අර මගේ bro අර